තම පවුලට දරුවන් බිහි කරන අම්මව අභිබවා යමින් මේ මුළු දේශයේ අම්මාවරුන්ගේ ජීවිත බිහි කරන ඇත්රජිනියනේ ඒ ලේබලේ කැව්වට කම නැහැ ඔබට ඇත්රජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා මිනිහගෙන් ගොටි කන අනේ මේ ගෑණි දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලා තේරෙන්නේ නැති. එහෙම නැත්නම් දරුවන්ගේ අම්මා කියලා තේරෙන්නේ නැති. පිරිමි ඉන්න තැන් ඔබට ඕන තරම් හම්බෙනවා. අන්න ඒ තැන්වල ගිනි ගන්න අම්මලා ගාවට ගිහිල්ලා ඇත්රජිනියනේ ඔබේ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ඈතින් ඔබ එනවා දකිනකොට රෑ එළි වෙනකන් ගිනිගත්තු ඇගේ ජීවිතේ ඇත් රැජිනියනේ ඔබ ළඟ නෙවෙයි හරි හිමීට ව්‍යසනයෙන් පිරිච්චි මේ සමාජයට මිඩ්වයි මිස් කියන්නේ ආභරණයක්. අද ඒ ආභරණය හැම අතින්ම පෝෂණය කරලා මේ දොරෙන් එළියට යාවි ඇත් රැජිනියෝ පිරිසක්. මගේ පලාතේ ඉන්න අසරණ අහිංසක අම්මලට අරන් යන්න පුළුවන් යෝධ යකඩ එකම ගැහණිය මම කියලා මගේ හදවතට දැනුණා. යෝධ ශක්තිය තියෙන අම්මා කෙනෙක් අපේ ගමේ ඉන්න අම්මලාට අපි යෝධ ශක්තියක් ඇත්තටම ඇත් රැජිනා කෝච්චියට බෙල්ල තියන්න ගියද්දී ඒ ජීවිත රැකගෙන රේල් පාරෙන් එළියට ගත්තු මගේ ආදරණීය අම්මලා දෙන්නේ. ඉතින් ඇත්තටම මම ඇත් රැජිනියක් නේද කියලා හිතුණා. වෛද්‍ය මහීපාල මැතිතුමා මගේ ළඟ වාඩි වෙලා ඉන්නේ. මේ වැඩසටහන කරද්දී මම කිව්වා එතුමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මේ ඇත් රැජිනියන්ගේ සිත් සුවපත් කළා. මෙන්න මේ කියන මේ ගොඩනගන්න බලාපොරොත්තු වන රට ගොඩනැගීමට නේද අපි උර දෙන්න ඕනේ කියලා. S2 පියාගෙන ඔළුව හොල්ලම්. ඒ කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. කවියක්